හිතෙනවා ඉක්මනට එන්නකෝ. කොහෙද ඔයා ගියේ? ඕකේ. ඔයාට කෝල් එකක් ගන්න හරිම අමාරුයි. මොකද්ද ප්‍රශ්නේ? මට කියන්න. මම දන්නේ. කොහෙද මේ ඉන්නේ? මෙතන ලොකු ප්‍රපාතයක් තියෙනවා. මේ කොහෙද කියලා මම හරියටම දන්නේ නැහැ. මෙතනින් වැටෙන්නයි ගියේ. ඕකේ. අනේ මම මෙතනින් බේරගන්න. සොංගි මුලින්ම කලබල නොවී ඉන්නකෝ. ඉස්සෙල්ලා ෆෝන් එක ඔන්න එකේ තියාගන්න. සොංගි ප්‍රශ්නෙක් නැහැනේ. ඒ යල්ලපු ගෙදර ඔයා මෙයාව හොස්පිටල් එකට ගෙනාව නම් අයියාව හොඳින් බලාගත්තේ නැත්තේ ආ මොනවද උනේ කියලා දන්නවද? කොහේ ඉඳලාද ඔයා එන්නේ? කිව්වනේ පොලිසියට ගිහින් එන්නම් කියලා. ඇත්තටම පොලිසිය ඉඳලා දෙන්නේ. ඔය මම බේර ගන්න ආවේ නැද්ද? මොකක්ද ඒ කතාව? මට කියන්න. ඔයා ඒ කන්ද ගාවට ආවේ නැද්ද? මට හොඳටම විශ්වාසයි ඔයා එතනට ආවා කියලා. මොනවද මේ කියන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ. පොලිසියේදී ප්‍රශ්න විසඳගත්තා. යාළුවා ඉන්න නිසා මට දැන් යන්න පුළුවන් නේ. අනිවාර්යෙන්ම. ඔයා දැන් යන්න. ඒ වගේම තව දෙයක්. මම මෙයාගේ නිකම්ම යාළුවෙක් නෙවෙයි. දැනගන්නවා මම මෙයාගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා. මොකද්ද ඔයාලා කිව්වේ? ප්‍රපාත ළඟදී මොනවද දැක්කේ? මට වැරදීමක් වෙලා තියෙන්නේ. ඔයා ගොඩක් බය වෙලා ඉන්නේ නැත්තේ. සමහර විට ඒ හින්දා වෙන්නේ නැති. ඊට පස්සේ මොන ප්‍රශ්නයක් වුණත් ඔයා අල්ලපු ගෙදරට කලින් මට කතා කරන්න ඕනේ. ඕකේ. මම ඔයාට ගොඩක් ණයකදී මගේ ජීවිතේ බේරලා දුන්නාට මම හිතුවේ මම ඒ වෙලේ මැරෙයි කියලා. ඔයා නැති වුණා නම් මට හිතා ගන්න බැහැ. කෙනෙක් වගේ කෝට් එකක් දාගෙන හිටියේ. මූණ නම් හරියට දැක්කේ නැහැ. මේ බර හොඳයි. හොඳයි. සිහිය විල්ල බලනකොට ගොඩක් ඈත හයිවේ එකටත් දෙහායිනුයි අපි දෙන්න වැටිලා හිටියේ. අපි ගිහින් බලනකොට චොං චොං ඊත් එතනින් අතුරුදහන් වෙලා. හිටපු ගමන් එතනට මතුවෙච්ච කෙනා කවුද? මට නම් තේරෙන්නේ ඒ වෙලාවේ මොනවද උනේ කියලාවත්. ඒක තමයි. මෙයාට මොන වගේ බෙහෙතක්ද දුන්නේ? එයාට පැයක් ඇතුළත කිසිම දෙයක් මතක නැහැනේ.
මේව කවුද කෙනෙක් පැහැරගෙන ගිහිල්ලක් තියෙනවා. මේ වගේ දෙයක් සිද්ධ වෙලත් කිසිම දෙයක් මතක නැහැ කියන බෙහෙත් වල වැරද්දක් නෙවෙයිද? චොන්සොන්ගි කියන්නේ කම්පණය නිසා සීනැතුණු රෝගියෙක් කිසිම බේතක් සේලයින් එකක් කරා යට දෙන්නේ නැහැ. ඕන්නම් බලන්න. මම යාට එහෙම බේතක් නියම කරලා නැහැ. කවුරු හරි ඇවිල්ලා මෙයාට බෙහෙත් එකක් දීලා ගිහිල්ලා තියෙනවනේ. කවුද ඒ? දන්නේ නැහැ. ડોක්ටර් කෙනෙක් වගේ කෝට් එකක් දාගෙන හිටියේ. හරියට මූණ දැක්කේ නැහැ. ඉස්සෙල්ලම මොන බේත දීලා තියෙන කියලා බලන්න. මෙයාගේ රුධිර සාම්පලයක් පරීක්ෂා කරන්න ඕන එක දැනගන්න පුළුවන්. CCTV එක බලන්න ඕනේ. කොහෙද බලන්න තියෙන්නේ? මන්නම් කියන්නේ වෙන හොස්පිටල් එකකට යමු කියලා. මිනිස්සු ගොඩක් ඉන්න තැන් වලට මං ආස නැහැ. මං ගෙදර ඉන්නම්. හොස්පිටල් එකේ CCTV වීඩියෝස් උත් සවුත් වෙලා. මට නම් හිතෙන්නේ මේකත් අර නරුමයාගේම වැඩක් වෙන්න ඕනේ. ඔයා බය වෙන්න එපා. මං එයාව කොහොම හරි අල්ලගන්න. ඉස්සෙල්ලා මං එහෙම කිව්වා වුණත් පොලිසියට පැමිණිලි කරන්න එපා. එතකොට මං ගැන තවත් කතා හැදෙයි. ඒකයි. ඔයා ගැන වද වෙන්න ඕනි නෑ. තේරුණානේ? කවද වෙනකන් මං ඔයාව මෙහෙම තනියම තියන්නද? වෙලාවකට මට ඔයා ගැන බයත් හිතෙනවා. මේ ඇත්තමයි. මට ටිකක් විවේක ගන්න ඕනේ. හරි. මොන හරි තිබ්බොත් මට කෝල් එකක් දෙන්න. මට කරදරයක් වෙන හැම වෙලාවකම කොහොමද ඔයා මගේ ළඟට එන්නේ? ඒක නෙමෙයි. ඔයා ඇත්තට මෙතෙන්ට ආවේ නැද්ද? එතන කියලා කිව්වේ? අනන්තින් පිය